විශ්වයේ විශ්වය. ඉර හඳ තාරකා චක්‍රවාට ගංගා ඇලදොල ගහකොළ මේ සියල්ලම එකක්. මේකට කියන අපේ ශීරපතය. අපේ ශීරපතයේ මේකේ මේ ශීරපතය කියන මේ කිරි මුහුද කියලා කියන මේකේ අඳු 6ක මේ මුළු තියෙන කොටසක් තියෙනවා. ඒකේ එක කෙලවරක එක අණ්ඩක එක කෙලවරක තනි තරුවක් තියෙනවා. තනි තරුවක්. මේක තමයි අපේ සූර්යයා. මේ සූර්යයා. මේක ඊ타ත්ම මේක මහා අහම්බ වටිනා සිදුවීමක්. මේ සූර්යයා මධ්‍යස්ථ ප්‍රමාණයේ සූර්යය. මේ මධ්‍යස්ථ ප්‍රමාණය තමයි මේ සූර්යයාගේ යට තියෙන ග්‍රහලෝකයක ජීවය හදන්න උදව් වුනේ. මේ වගේ මධ්‍යස්ථ සූර්ය තව විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියනවා මේ චූලනේ චක්‍රාවටේ අපේ සූර්යය තව සූර්ය 10000ක් තියෙනවා. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ වාසනාවන්තම ග්‍රහලෝකය පෘථිවිය. ඒකට විශේෂම හේතු වුණේ මේ ග්‍රහලෝකයේ තියෙන ප්‍රමාණය. ඒ ප්‍රමාණය නිසා ඒ ග්‍රහලෝකයට අයිති වෙච්ච ගුරුත්වාකර්ෂණ බලය. විශාල ග්‍රහලෝකයක් වුණා නම් ගුරුත්වාකර්ෂණ බලය මීට වඩා වෙනස් වෙනවා. දැන් මේකේ මේ ගුරුත්වාකර්ෂණ බලය විශ්වයේ තියෙන සාධාරණම ගුරුත්වාකර්ෂණ බලයයි. මේ හේතුවෙන්ද මේ ග්‍රහලෝකය නිවෙනකොට මීට අවුරුදු කෝටි බිලියන 4.5කට ඉස්සෙල්ලා මේ සිදුවීම සිදුවෙන්නේ. මේක නිවෙනකොට මේකෙන් එළියට ගිය හිමාලය මේ ග්‍රහලෝකයේ වටේ රැඳෙන්න ගත්තා. ඒ රැඳෙන එක ඈත රැඳෙනවද ළඟ රැඳෙනවද කියලා තීන්දුව කළේ මේ ගුරුත්වාකර්ෂණය. ඉඳ සාධාරණ දුරක නැවතුණා. මේ සාධාරණ දුර කොතනද කියලා කිව්වොත් හඳටත් පල්ලෙන් නැවතිලා තියෙනවා. උදාහරණයක් තමයි දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රය කියනවා මේ මොහොත වෙනකොට න සූර්යස්ස පඤ්ඤායන්ති න චන්දිමානස්ස පඤ්ඤායන්ති න නක්ඛත් තාරකා පඤ්ඤායන්ති. ඒ කියන්නේ නැකත්තරු පේන්නෙත් නැහැ. නැකත්තරු කියන්නේ බ්‍රහස්පති සහ අඟහරු අතර තියෙන ග්‍රාහක වලල්. මේකත් පේන්නේ නැහැ. එහෙමනම් හඳ පේන්නේ නැත්නම් හඳටත් පල්ලෙන් මේක තුනේ. මෙන්න මේ සාධාරණ දුර නිසා සිදුවෙච්ච සාධාරණ සිදුවීමක්. ඒ තමයි මේ ගිනි කඳු වලින් මේකේ ගිනි කඳු වලින් එළියට එමින් තිබුණ මීතේන් වලින් මේක පිරෙනවා. මේක මීතේන් වලින් පිරෙන්න වැඩි කාලයක් ගියේ නැහැ මේ සාධාරණ දුර නිසා. ඒ නිසා මීතේන් නිසා ආරම්භ වෙනවා වැස්ස. විදුලි ආරම්භ වෙනවා වැස්ස ආරම්භ වෙලා මහා අම්ල වැස්සක් පොළොවට ඇදගෙන වෙන ඇඹුල් වැස්සක් හැදෙනවා. වලවල් වල පිරීලා මරියාදා ගාදේ ඉඳලා ඉන්දියන් සාගරය දක්වා වූ මුහුදට. මේ ක්‍රියාවලිය අවසන් වෙනකොට මේ පොළවේ යොදයක් මිදෙනවා. විද්‍යාඥයෝ කියන්නේ ආදි සූපය. බුදුහාමුදුරුවෝ කියන්නේ කිරිකෝප් එක යොදේ මිදෙනවා වගේ. මේක මිදෙනවා. මේක මිදෙනවත් එක්ක මේක පුස් කරනවා. විද්‍යාඥයෝ කියන්නේ පුස් කරනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ බිම්මල් පිපෙනවා. මේ සිදුවීම වෙනකොට වලාකුළු ටික අයින් වෙනකොට නැවත සූර්යයා දර්ශනය වෙනවා පෘථිවියට. මේ සූර්යාගේ දර්ශනය වීමත් එක්ක මේ පෘථිවියේ දැන් මඩ තියෙනවා, ජලය තියෙනවා, සූර්යාලෝකය තියෙනවා. පළවෙනි සාක ජීවියා පහළ වෙනවා. පළවෙනි සාක ජීවියා. විද්‍යාඥයෝ කියන්නේ නීල හරිත ඇල්ගි. බුදුහාමුදුරුවෝ කියන්නේ බදලතා. අපි සාමාන්‍ය විවාහය කියන්නේ මේකට දියසෙව. මෙතනයි විශ්වයේ ආශ්චර්යය. ගහ කොළ මල් ගෙඩි සත්තු සීපාව මේ ඔක්කොම පරිසරයේ කොටස්. හැබැයි හිතන්න එපා මේක මේ විශ්වයේ හැමතැනම සිද්ධ වෙන කාරණාවක් කියලා. කොහෙවත් මේ පෘථිවිය හැමතැනම වෙන්නේ නැහැ. වෙන්නේ නැති සූර්යයා නම් මේකේ සාධකයේ ප්‍රධානම සාධකය සූර්යයා මුදුන් වෙන්නේ සමකයට සහ කර්කටක නිවර්තන සහ මකර නිවර්තනට නම්. ඒ කියන්නේ සමකේල අංශක 23මාර කුඩහට නම් අංශක 23මාර පල්ලෙහාට නම් මේ සිදුවීම සිදු වෙන්නේ පෘථිවිය අංශක 23මාරක් ඇලවෙලා කැරකීම නිසායි. කර්ම කලාපය. සමකයේ ආශ්‍රිත හොඳින් සූර්යාලෝකයේ වැටෙන මුළු මහත් විශ්වයේම ආශ්චර්යය. සූර්යයාගෙන් අපිට ලැබෙන ඩීසල්ද, පෙට්‍රල්ද, මැණික්ද, රත්තරන්ද, ශ්‍රීදීද, ඇමේසන් වනාන්තරයේද, කොංගෝ වනාන්තරයේද, සිංහරාජ වනාන්තරය සේරම තියෙන මෙතන. ඒ විතරක්ද? අලියාගේ ඉඳලා කුරා කූඹිය දක්වා සියලු සත්තු ටික ඉන්නේ මෙතන. මේ ප්‍රදේශය තුල. ඒ විතරක්ද? උසම තැන හිමාලය කඳු වැටිය. ගැඹුරුම තැන මරියාදා අගාධය. සීතලම තැන හිමාලය කඳු වැටිය. උණුසුම තැන සහරා කාන්තාරය. වැඩිපුරම මේ වැස්ස වහින තිරාකුණ්ඩි. ඔක්කොම තියෙන මෙතන මේ කලාපේ. ඒ විතරද බුද්ධිමත්ම ජීවීන් පහළ වෙන්නේ මේ කලාපේ. බුදුහාමුදුරුවෝ, යේසුස් වහන්සේ, නබි නායකතුමා මේ සේරම පහළ වෙන්නේ මේ කලාපේ. ලංකාව පිහිටලා තියෙන තැන සුවිශේෂී වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාව තියෙන මේ කලාපේ සමගයට අංශක 6ක් උඩින්. හරියටම අංශක 6ක් උඩින්. මුහුද මැද දූපතක් ඇතියෙන. මෙන්න මේක තමයි චක්‍රාවාටයේ තියෙන වටිනම පිහිටිය. සූර්ය කර්කටක නිවර්තනයට ගිහිල්ලා කර්කටක නිවර්තනයේ කාන්තාර ප්‍රදේශය රත් කරනකොට ඒ ප්‍රදේශයේ ඇති වෙන අඩුව පුරවන්න පහලින් වායු ධාරා ඉහළට ගමන් කරනකොට ලංකාව පහු කරනකොට අපිට නිරිත දිග මෝසම හැදෙනවා මාස 3මාරක් මේක වහිනවා. මොකද්ද මේ හම්බෙන්නේ? චක්‍රාවාටයේ තියෙන වටින වස්තුව වතුර. වතුර නැත්තම් ජීවේ නැහැ. මාස 3මාරක් මේක අපිට හම්බ වෙනවා නොමිලේ. අපි මේක වටහා ගත්තේ නැහැ. සූර්යයා මකර නිවර්තනයට ඇවිල්ලා. මකර නිවර්තනයේ කාන්තාර කලාපය. මේ කාන්තාර කලාපය. ඒක රැත් කරනකොට ඉහළින් වායු ධාරා පහළට එනවා. පහු කරනකොට ලංකාවට හම්බ වෙනවා
ඊසාන දිග මෝසම මාස 3මාරක් මේ සූර්යාගේ මේ ගමනේදී ලංකාව මතට එනවා. ලංකාව මතට එනවා මාර්තු අප්‍රේල් වල. ලංකාව රත් වුණාම දූපතක් නිසාවට වටේට තියෙන මුහුදෙන් ජලවාෂ්ප පැවිල්ලා විදුලි කොටලා වහිනවා වැස්සා. මේ විදුලි කෙටීම තුල ඇති වෙන්නේ ඇමෝනියා. ඒ කියන්නේ යූරියා ටොන් ගානක් ඇදගෙන. මොකද මේකේ සාකොල්ට අවශ්‍ය ශක්තිය නයිට්‍රජන් අරගෙන වහිනවා වැස්සක් මාස 1මාර යූරියා වැස්ස. ආයෙසරේ පල්ලෙන් උඩහට එනකොටත් තවත් සංවහන වැස්ස යූරියා වැයි දෙකක් හම්බෙනවා. පවත්තගෙන යන්න වෙනම වැස්ස වහිනවා. ජීවේ පවත්තගෙන යන්න වතුර. මාස 10ක් වහින රටේ. අද අපි වතුර ගැන කතා කරන්නේ නැහැ. අද අපි ඒක නොමිලේ ලැබෙන වතුර, නොමිලේ ලැබෙන තෑග්ග ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන කිසිම හෝඩුවාවක් නැතුව කිසිම සෝදිසියක් නැතුවයි අපි කුසිකර්මය කරන්නේ. ඒ හින්දා අද ජලයට විශාල වියදමක් වියදම් කරනවා. අපේ පරිසරත් එක්ක අපේ ආදී මිනිසුන් ජීවත් වෙනවා. අපිට කොහෙද වැරදුනේ? ඕනෑම ජාතියකට තියෙන සම්පත තමයි ඒගොල්ලන්ට ජීවත් වෙන ස්වභාව ධර්මය හදලා දුන්න බීජ, ගහකොළ. ඒක හැදෙන්නේ ඒ ප්‍රදේශයට ගැලපෙන්න. ඒ ප්‍රදේශයේ සත්තුන්ට, කාලගුණයට, දේශගුණයට, පසට. අන්න ඒවා අපි දකින්නේ අර ඒ ප්‍රදේශයේ ඉන්න නෑදෑ අර ජීවීන්ගේ නෑදෑ සම්පත. මේ සම්පතට පයින් ගහලා මෙහාට නොගැලපෙන විදේශයෙන් ගෙනල්ලා දාන බීජ ගෙනල්ලා අපි නැත්තටම නැති කරගත්තා. ඊට පස්සේ බින් සකස් කිරීම ගත්තොත් ශ්‍රී ලංකාවේ බින් සකස් කරන්න අවශ්‍ය නැහැ. බින් සකස් කරන්න ඕනේ ශාකයකට මුල් දුවන්න අවශ්‍ය පෝර ප්‍රදේශයේ බුරුල් කරගන්න. පෝර කියන්නේ සූර්යාගේ ශක්තිය කොළවල ගබඩා වුණාම බිමට වැටිච්චාම සත්තු කැලිය වලට කඩලා. සත්තු එංගලන්තේ වගේ රටවල් වල සත්තු ඉන්නේ පොළව යට. උඩ ඉන්න බෑ සීතලයි. සුද්‍ර ජීවියා. ඒ හින්දා එංගලන්තේ පෝර හැදෙන්නේ පොළව යට. ඒ හින්දා එංගලන්තේ ගස්වල ජාන හැදිලා තියෙන්නේ මුල යටට දුවන්න. මුල යටට දුවන්න. හරහා දුවන්න නෙමෙයි. එංගලන්තේ කුසිකර්මය කරනවා නම් අඟල් 9ක් කාරලා උඩට ගන්න ඕනේ. ඒයි පොර තියෙන්නේ යට. නමුත් ධර්ම කලාපයේ සුද්‍ර ජීවීන් ඉන්නේ උඩ. බත් එක බෙදලා මේසයක් උඩ තියන්න බැරි රටක්. මිනිහෙක් වුණාම කැලේ ගහපු රටක්. මේ රටේ තියෙන පොර උඩ. එහෙනම් මේ රටේ ගස්වල මුල් දුවන්නේ උඩ. වැස්ස, සූර්යාගේ කිරණ, සූර්යාගේ වර්ණ, හඳේ ආකර්ෂණය, බීජවල තත්වයන්, පසේ තත්වයන් මේ සේරම තේරුම් අරගත්ත කුසිකර්මයක්. මේක අනිත් පැත්තට හැරෙව්වා. මොකද බහුජාතික සමාගම් තමන්ගේ වුමනාවට. මම බහුජාතික සමාගම් කියන්නේ අධිරාජ්‍යවාදීන් කියන වචනේ පාවිච්චි කරන අද අර්ථයක් නැතිද? අධිරාජ්‍යවාදීන් රටවල් යට කරගත්ත අය දැනගෙන හිටියා. තමන්ට මේ රට තව දුරටත් ගොදුරක් හැටියට තියාගන්න බෑ. නිදහස දිය යුතුයි. නිදහස දෙනවා නම් ආර්ථිකය අල්ලා ගත යුතුයි. ඒ රටේ ආර්ථිකය. ඒ වෙනම ශ්‍රී ලංකාවේ අල්ලා ගන්න ඕනේ ආර්ථිකය කුසිකර්ම ආර්ථිකයයි. කුසිකර්ම ආර්ථිකය අල්ලගත්තා. අද ශ්‍රී ලංකාවේ කුසිකර්ම ආර්ථිකයේ මේ මිනිස්සු තමන්ගේ බීජ විකුණන්න, තමන්ගේ පෝර විකුණන්න, තමන්ගේ කුසි මෙවලම් විකුණන්න මේ අද මේක හරවගෙන ඉවරයි. ඒ සඳහා වැරදි කල්යල් බැලීමක් අපිට ඉදිරිපත් කළා. පෝර නැති වෙලාවට ඇට හිටවන්නත්, පෝර ඕනෑ ඇට හිටවන්නත්, පෝර අවශ්‍ය ප්‍රමාණය වැඩි කරගන්න බින් සකස් කිරීමකුත් අපිට යෝජනා කරලා තියෙනවා. මේක තක්කඩි වැඩක් ඇටේටයි මම දකින්නේ මේ ක්‍රියාවලිය.